මේ ගෙවුණු සතිය අපිට අපේ ජීවිතේ අලුත් අත්දැකීම් ගොඩාක් එකතු කරලා දුන්න සතියක්. ඉතින් හරිම අමාරුවෙන් ගියපු සතියක් තමයි මේ. දැන් නම් ඔන්න අපි තුන්දෙනාටම හොඳයි. ඔන්න අපිට දැන් මේ දවස්වල තියෙන අලුත් වෛරස් එක අපි තුන්දෙනාටම හැදුනා. ඉතින් හරි අමාරුවෙන් තමයි හිටියේ. ඉතින් ඒ නිසා හරියට වීඩියෝ එකක්වත් ඔයාලත් එක්ක බෙදා ගන්න මට අරගෙන එන්න නම් බැරි වුණා. ඉතින් ඔන්න අපේ ජීවිතේ පළවෙනි වතාවට තමයි මේ විදිහට අපි තුන්දෙනාටම එකටම අසනීප වුණේ. ඉතින් මීට කලින් ජෝඩි පුතාට මට අප්පච්චිට වෙන වෙනම අසනීප හැදුනට තුන්දෙනාටම මේ විදිහට වෛරස් එක හැදිලා අමාරුවෙන් හිටපු ඇත්තටම පළවෙනි දවස් ටික තමයි මේ විදිහට ගෙවිලා ගියේ. ඉතින් ඒක ජීවිතේට හරිම අමුතු අත්දැකීමක්. ඔන්න දැන් නම් අපි තුන්දෙනාටම හොඳයි. ඒ චූටි පුතාට තාම පොඩ්ඩක් හෙම්බිරිස්සා ගතිය තියෙනවා. ඉතින් මං එයා අද කන්න කැමති දෙයක් තමයි හදලා දෙන්න හදන්නේ. ඉතින් ඔන්න බත් එක උයා ගන්න ගමන්ම මං රස කුරහන් හැලප ටිකක් හදාගන්න තමයි හදන්නේ. අමතර වේලක් විදියට අපි තුන්දෙනාටම කන්න. ඉතින් මම මේ වීඩියෝ එක අරගෙන ඉන්න ප්‍රධානම හේතුව තමයි අපිට වෛරස් එකක් හැදුනට පස්සේ අපි කොහොමද අපේ ගේ පිරිසිදුව තියාගන්නේ කියලා. ඉතින් ඇත්තටම අසනීපයක් හැදුනහම හරි අමාරුයි වැඩ ටික කරගන්න, විශේෂයෙන් අම්මා කෙනෙක්ට. අනිත් අය කොයි විදිහට මොනවා කිව්වත් ඒක අම්මා කෙනෙක්ට දැනෙන හැඟීම එයා අසනීප වුණාම කරගන්න බැරුව හිතට දැනෙන වේදනාව කොච්චරද කියලා කියන්න තේරෙන්නේ නැහැ. ඇත්තටම එහෙන් හස්බන්ඩ් එතකොට තමන්ගේ චූටි පුතා අසනීපෙන් ඉන්නකොට ඒ දැනෙන හැඟීම තමන්ට ඊට වැඩිය වේදනාවක් වගේ තමයි මට නම් හිතෙන්නේ. ඉතින් අසනීපෙන් ඉන්න කාලේ වුණත් අපි දෙන්නා පුළුවන් තරම් අපේ පිරිසිදුකම ගැන ගොඩාක් සැලකිලිමත් වුණා. මොකද චූටි පැටවුන්ට හරි අමාරුයි ලෙඩක් හැදුනහම හොඳ කරගන්න. ඉතින් එයාගේ රෙදිවල ඉඳන් එයා කන බොන දේ අතපත ගාන දේ ඉඳන්ම අපි ගොඩාක් පිරිසිදුව තියාගන්න උත්සාහ කරා පුළුවන් විදිහට. මොකද අපි දෙන්නටත් හොඳටම අමාරුවෙන් හිටියේ. ඉතින් ඒ නිසා ඉතින් දැන් ඇත්තටම අපි තුන්දෙනාටම හොඳයි. ඒ වුණාට ගෙදර විස බීජ තාම තියෙනවා කියලා තමයි අපි හිතන්නේ. ඉතින් ඒ නිසා අපි හිතුවා සම්පූර්ණ ගේ මාස් කරලා හිටන් පුළුවන් විදියට තියෙන විස බීජ ටික හරණය කරලා දාන්න. ඉතින් ඔන්න අද හස්බන්ඩ් නම් ගෙදර නෑ. මට තමයි තනියම මේ වැඩ ටික කරගන්න වෙන්නේ. ඉතින් ඔන්න මුලින්ම මම අපි ඉන්න කාමරේ තමයි යස් කරගත්තේ. ඒකේ තියෙන කොට්ට උරසි අයරම ගලවලා දාලා හොඳට ඩිටෝල් දාලා සේදුවා. දැන් මම මේ හදන්නේ ඒ ටික හොඳට තද අවුවේ වේල ගන්න. මොකද අවුව කියන දෙයින් අපිට පුළුවන් අපේ තියෙන විස බීජ හරණය කරන්න. ඉතින් ඒ නිසා තද හිරු රශ්මියෙන් මේ ටික වේරගත්තාම ඒක සෞඛ්‍යයට හිතකරයි කියලා මම අහලා තියෙනවා. ඉතින් ඔන්න මාත් ඒ විදිහටම කරා. ඒකල්ලා හිටන් අපි රෙදි ටික සෝදලා හිටන් හොඳ තද අවුවේ වේල ගත්තා. ඊට අමතරව කියන්න ඕන මම මේ මුළු ගේම ඩිටෝල් දාලා සම්පූර්ණයෙන්ම උදේ මොප් කරා. ඒ ටික නම් වීඩියෝ කරේ නැහැ. ඇත්තටම චූටි පුතත් එක්ක මට වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් ඔන්න ගේම අස් කරලා ඒ විදිහට කරලා මම සම්පූර්ණයෙන්ම බෙඩ්ෂීට් අයින් කරලා දාලා අලුත් බෙඩ්ෂීට් දැම්මා. ඒ විතරක් නෙමෙයි චූටි පුතාගේ අතපත ගාපු හැම සෙල්ලම් බඩුවක්ම සම්පූර්ණව ඩිටෝල් දාලා හිටන් බේසමකට වතුර දාලා කලවම් කරලා ඔක්කොම සෙල්ලම් බඩු ටික සෝදලා තමයි වේලෙන්න දාලා මම එයාට නැවත දුන්නේ. ඉතින් එයාව ඊයේ තමයි මම ඉස්සරෝම උණු වතුර උණු කරලා වෙනිමැල් ගැට දාලා කොහොම කොළ ටිකක් දාලා හොඳට තම්බලා තමයි ඊයේ උණු වතුරෙන් නෑවුවේ. ඒ වුණාට මං අද යාව ඇල් වතුරෙන් නාවනවා කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඇත්තටම චූටි පැටවෝ ඉන්න දෙමව්පියෝ මේ දවස්වල ගොඩක් සැලකිලිමත් වෙන්නේ. ඒ වෛරස් එක ඇත්තටම හරිම අමාරුයි ඇඟට. උගුර අමාරුව තමයි වැඩිපුරම තියෙන්නේ. ඉතින් අපේ චූටි පුතාට නම් ඇත්තටම දෙපාරක්ම බෙහෙත් ගෙනාවා. අවසානට කොහොම හරි අපි හිතුවා ළමා ඩොක්ටර් channel කරලා යාට මේ වෙනම
බෙහෙත් ටිකක් ගන්න ඕනි කියලා. ඇත්තට මේ බෙහෙත් වලින් තමයි යාන් ටිකක් සනීප වුණේ. දවස් 5ක් විතර යනකම් එක දිගටම උණ තිබ්බා. ඉතින් ඇත්තටම බය හිතුණා අපේ ජීවිතේ ඇත්තටම මේ පළවෙනි වතාවට තමයි ඒ විදියට මේ අපිට කියන්නේ මේ විදියට අසනීප වුණේ. චූටි පුතාගේ නම් ඇත්තටම ඇඟ හොඳටම බැස්ස. එයා බත් චුට්ටක්වත් කෑවේ නෑ. එයා කිරි තමයි ගොඩක්ම බිව්වේ. ඊට අමතරව එයා කෑවේ ක්‍රීම් කැකර් බිස්කට් කෑවා. වෙන කිසිම දෙයක් කෑවේ නෑ. ඉතින් දැන් තමයි ඔන්න බත් චුට්ටක් කන්නේ. මගේ හිතට සැනසීමක් දැනෙන්නේ ඇත්තටම දැන්. මොනවා වුණත් මොන දේ කීවත් අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවෝ කෑම චුට්ටක් කන්න නැතුව ඉන්නකොට ඒක හිතට හරිම දුකක් ඇත්තටම. ඉතින් ඒ වේදනාව මම වින්දා. මේ මටවත් කන්න පිරියක් නැහැ ඇත්තටම චූටි පුතා කන්න නැතුව අඬනකොට. ඉතින් එයාට බෙහෙත් දෙන දවස්වල ඉඳන්ම මම එයාගේ පාවිච්චි කරපු හැමදේම හොඳට නටන උණු වතුරෙන් තම්බලා විස බීජ හරණය කරලා තමයි එයාට පාවිච්චි කරන්න දුන්නේ. ඉතින් අසනීපෙන් ඉන්න දවස් ටිකේ නම් හරිම අමාරුවෙන් තමයි බෙහෙත් ටික පොවාගත්තේ. මොකද හරියට මාත්‍රාවට දුන්නේ නැත්තම් එයාට ඉක්මනට සනීප වෙන්නේ නැහැ. ඉතින් පුදුම දුකක් වින්ද ඇත්තටම බෙහෙත් ටික පොවා ගන්න. අය ආඬනවා අපිට බලාගෙන ඉන්නත් බෑ. හරි අමාරුයි. කැස්ස තිබ්බ හින්දා තමයි ගොඩක්ම අමාරුනේ බෙහෙත් ටික පොවා ගන්න. නැත්තම් එයා කට අරින්න කිව්වම බෙහෙත් ටික දාපුවාම ගිලිනවා. එයාට තියන් කැස්ස නිසා ඒක ගිල ගන්න බැරුව ආයෙ වමනෙට එනවා. ඉතින් හරිම අපහසුයෙන් තමයි බෙහෙත් ටික නම් පොවාගත්තේ. ඇත්තමයි දැන් නම් මේ හොඳ හින්දා මට හිතට ගොඩාක් සතුටුයි. ඉතින් එයාව දැන් ඔන්න මං ඇල්ල අතරෙන් නාව ගන්න කියලා තමයි හදන්නේ. ඉතින් මං ඔන්න යන ටිකට එයා තනියම බේසමට බෑලා නානවා. ඉතින් එයාට දැන් ඇත්තටම තනියෙන් නාන්න පුළුවන්. එයාට මං පුරුදු කරා තනියෙන් නාන්න. ඉතින් එයාගේ වැඩ දැන් තනියෙන් චුට්ට කරන්න පුරුදු වෙනවා. මොකද ලබන වරුද්ද නර්සරි යන්න ඉන්නේ. ඉතින් එයාට පුළුවන් විදියට හැමදේම මං තනියෙන් කරගන්න පුරුදු කරනවා. ඉතින් ඇත්තටම චූටි පැටියෙට තමන්ගේ වැඩ තනියම කරගන්න පුරුදු කරන එක තමයි වඩාත් හොඳ කියලා මම හිතනවා. මොකද එයා දවසක ලොකු වෙලා එයාගේ වැඩ එයාගේ අම්මා කරලා දෙනකම් බලාගෙන ඉන්න පුළුවන්. මොකද එහෙම ළමයි දැන් ඇති වෙනකම් ඉන්නවා. ඉතින් ඒ හින්දා මම හිතුවා මගේ පුතාට චූටි කාලේ ඉඳන්ම මේ දේවල් පුරුදු කරලා එයාට තනියම හැමදේම කරගන්න පුළුවන් කෙනෙක් කරන එක. අර ඒ යාළුවන්ට කියන්නකෝ යා බෝබ නෑවා කියන අපි බෝ නෑවා අපි නෑවා අපි තාවා ඔයාට සීතලයිද සීතලයිද ඔව් සරමද්ද මේ ඇඳගත්තේ අප්පච්චිත් තමයි වඳිනවනේ හායි එළනේ මේක කකා සෙල්ලම් කරන්න කඩේ ට්‍රේන් දුම් යනවනේ එකෙන් එහෙමද යන්නේ ටැට්ටරේ මඩ ගාගෙන නේද ඊයා අපේ ටැට්ටරේ අපේ ගෙදර එන්න වාව් මොනවද tahu kelekan rasa ide kau dah ini pote
කවුද? කොවද ඉන්නේ? ඔව් ඕම් බලන්න. කිරින්ද? අම්මෝ තා චුට්ටක් දෙන්න. මේ බලන්න. ආගිය. හොඳට ආගියන්න. උඩ බලන්න. ගෙමුන් ගිරින්ද? ගිලින්ද? තිත්තයි නැත්ත? මේක විතර. ජම්බු නෙමෙයි ඇපල් රහයිනේ. ජම්බු රහක් දෙන්නේ. එහෙනම් ඒවට ජම්බු දාලා ඇති නේද පුතේ? ජම්බු දාලා ඇති දැන්. ඉතින් ඔන්න මං චූටි පුතාට හැලප චුට්ටක් කව්වලා හිටන් දැන් දෙන්න හදන්නේ බෙහෙත් චුට්ටක්. දැන් එයාට උණ හොඳ වුණත් යන්තම් විතර හෙම්බිරිසා ගතියක් තියෙනවා. ඉතින් පිරිටන් ටිකක් විතරක් දෙන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. මම බලන්නක එයා බොන විදිහ. දැන් බෝ චුට්ටක් බොන්න. ආයෙ දෙන්නේ නැහැ බෙහෙත්. පුතාට දැන් හොඳයිනේ නේද? දොට්ට අංකල් මොකද්ද කියේ පුතාට? බබා බෙහෙත් බොක්කොම බොන්න කීවනේ. JCB එකක් දෙනවා කිව්වද? චූටි එකක් දෙනවා කිව්වද? දුම් බටේ තියෙන එක. ඔයාට බෙහෙත් ඔක්කොම බොන්න කිව්වනේ ඩොට්ට අංකල්. ගොඩක් බොන්න එපා වතුර. බෙහෙත් බීලා යයි නැත්තා. වම්මනියයි. දැන් හොඳයිනේ. දැන් හොඳයිනේ. දැන් හොඳයි නේද පුතාට? බෝල ගහන්න. ඉතින් මගේ චූටි පුතාගේ අප්පච්චි ඔන්න අද ටිකක් කලින් ගෙදර ආවා. ඉතින් ඒ නිසා අපි තුන්දෙනාත් එක්ක එළියෙන් අද හවසට කන්න කියලා තමයි මේ යන්නේ. ඉතින් ඇත්තටම දවස් ගාණක් ගෙදරට හිර වෙලා ඉඳලා හරිම අමාරුවෙන් අපහසුවෙන් ඉඳලා මේ විදියට එළියට ගමනක් ගිහිල්ලා එළියෙන් මොනාහරි කාලා ගන්න අත්දැකීම සතුට තරම් කිසි දෙයක් නෑ ඇත්තටම. තමන් ආදරය කරන අයත් එක්ක එකට කාලය ගත කරන්න තියෙනවා නම් ජීවිතේ පුදුමාකාර සතුටක් තමයි ලබන්නේ. ඉතින් අපි තුන්දෙනාත් එක්ක ඔන්න ගියා මේ ළඟ තියෙන තැනකින් කන්නේ කියලා. ඉතින් ඔන්න කන්නේ කියලා ගියාට අපේ චූටි පුතාට මුලින්ම ඉල්ලුවේ මොනවද දන්නවද? යෝගට්. එයා ඉතින් ගොඩක් දවසකින් දැන් කෑවේ නෑනේ. ඉතින් එයාට ආස හිතිලා යෝගට් ඉල්ලුවා. ඉතින් ඔන්න එයා බත් කන්න කලින් යෝගට් තමයි කෑවේ. ඉතින් ඔන්න අද vlog එක මෙතනින් ඉවර කරනවා. ඉතින් ඔයාලට ආදරණීය ලස්සන නිරෝගිමත් සතියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අදට නවතින්න. තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම එන්නම්කෝ. I tried so hard and got so far, but in the end it doesn't even matter. I had to fall to lose it all, but in the end it doesn't even matter.